අනේ මම ගොඩක් අය නෙවෙයි. ලස්සනයිනේ. හරිම කම්මැලි. අවුත් එහෙම දත් මැද මැද ඉද්දි. ඔයා ලස්සනයි අද. යල්පතක් කියමු. අද සැටර්ඩේ දැන් වෙලාව උදේට අපි 8 විතර මං ඇහැරුණේ මේ කුරියගෙන් මට කෝල් කරා මගේ පාසල් එකක් තියෙනවා දැන් ගෙනත් දෙනවා කියලා මම ඉක්මනට නැගිටලා මූණත් හොදලා තාත් මං ඉස්සෙල්ලා මූණ හොයදුවා ඊට පස්සේ තමයි දත් මැද්ද මොකද ආවොත් එහෙම දත් මැද මැද ඉද්දි තාම නෑ බලමු වීඩියෝ එක බලන්න මම අදයි හෙටයි දවස් දෙකේම මොනවද කරන්න කියලා මේ වීඩියෝ එකේ අප්ලෝඩ් කරනවා රූම් එක හොඳටම කිලුට වෙලා තිබුණේ හැන්ඩි වෙලා තිබුණේ ඉතින් මං හිතුවා මුලින්ම රූම් එක අස් කරගෙන ඉන්නවා කියලා මම දැන් පටන් ගත්තා ඔක්කොටම කලින් රූම් එක ක්ලීන් කරගන්න නොමැතිව හිඳින්න මට බෑ නුඹේ මතකෙන් මිදෙන්න ආදරේ තව දැනෙන්න තව පාරක් මගේ හිත හදන්න අපි ආයේ හමු වෙලා මෙදා හිත මාගේ රිදෙව්වා නුඹ මම පොත් ගොඩාක් ගත්තා. අර දන්නානේ මම පොත් කියවන්න ආසයි. මම පොත් කියවන එක කන්ටිනියු කරනවා කියලා හිතාගෙන අන්තිමට පොත් ගත්ත දෙසැම්බර්වල. ඒ දෙසැම්බර්වල මේ නිකම්බවල තිබුණානේ මේ බුක් ෆෙයාර් එකක්. ඉතින් ඒකට ගිහිල්ලා මම මේ පොත් ගත්තා. ටිකක් වැඩිපුර ගත්තා මං හිතන්නේ. වියදමනම ගත්තා. ඉතින් මම ඕම තමයි ජනවරි වලත් කියෙව්වේ. හැබැයි මං ඒ පොත් කියලා ඉවරනාට පස්සේ මට ආයෙ පොත් ගන්න යන්න බැරි වුණා. මං කියන්නේ ජනවාරි මාසෙමත් පොත් කියවලා මට පෙබරවාරි වල කියවන්න පොත් නැති වුණා. ඊට පස්සේ මං ඒ පෙබරවාරි මාසෙම තනිකරව කරේ ෆෝන් එකම උබපු එක. ඉතින් පොත් තිබුණේ නැහැ. අර තිබුණ පොත් මම දෙවෙනි වතාවට කියෙව්වෙත් නැහැ. ඒ තරම කම්මැලි වුණා. ඊට පස්සේ මම හිතුවා ආයෙත් පොත් ගන්න යන්න ඕනේ කියලා. ඉතින් මම ආයෙත් පොත් ගොඩාක් ගත්තා. මේක හැබැයි ගද්දිත් මාර්තු මාසේ මුල නෙමෙයි දැන් අද ඇවිල්ලා 20 විතර මාර්තු 20 මං ආයෙ කොහොම හරි පොත් ගත්තා. දැන් ඉතින් ආයෙමත් දිගටම කියවන්න තමයි තියෙන්නේ. අපි බලමු මොනවද මම අද ගත්තේ පොත් කියලා. දැන් මේ පොත් ටික අරගෙන ඇවිල්ලා දවස් 3ක් විතර වෙනවා. තාම බෑග් එකේමයි වෙලා තිබුණේ ඒ ටික බලන්න. මම එතන එක පොතක් අරගෙන පිටු 4-5ක් කියවුවා ඒ දවස් තුනට. මම පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. මම මේක ගත්තේ මේ නිගම්බවල තියෙන සරසාරි බුක් ෂොප් එකේ. අසල පොත් තියෙනවා. මම WhatsApp channel එකට දැම්මා මම මේ මම හැමදේම අප්ඩේට් කරන්නේ WhatsApp channel එකේ. මම WhatsApp channel එකේ නැත්නම් මෙන්න මම බලමු මොනවද මම අද අරගෙන තියෙන කියලා. අසලයිනේ. මෙතනක් අරගෙන තියෙනවා. මේ ඔක්කොටම මට ගිහින් බලමු. 9039ක් ගිහිල්ලා තියෙනවා. මොනවද මං අරගෙන තියෙන පොත් කියලා. පළවෙනි එක මෙන්න මේ පොත. ඊට පස්සේ මේක මම මේ පොතේ මේ වෙද්දි පිටු 10ක් විතර කියවලා තියෙනවා. ඔව් 10ක් විතර කියවලා තියෙනවා. ඊළඟ මම අරන් තියෙනවා මේ පොත. ඔයාලා දන්න පොත් මොනවද කියන්න කියන්න. මෙන්න මේක. මෙන්න මේක. සෙන්කොට්ටම් ඒක මොහන් රාජ් මඩවලසගේ කොළඹ මේක ඊට මම තමයි පොඩි පොතක් ගත්තා මේක ගත්තා මෙන්න මේ ටික තමයි මම මාර්ච් වල ගත්ත පොත් ටික ඔයාලා තමයි ටික එළියට ගත්තේ දැන් ඉතින් අද ඉඳන් පොතක් කියවනවා මම ආපහු ගිය මාසෙම පොත් එකක්වත් කියවුවේ නැති නිසා බලමු මට මේ මාර්ච් ඉවර වෙද්දි පොත් කීයක් කියවලා මාර්ච් ඉවර නම් තව සතියයි තියෙන්නේ
බලමු මම ආච්චි වෙනකන් පොත් කියවලා කරාද කියලා ගොඩක් ඔක ඒප්‍රිල් වලට අදාළ පොත් ටිකක් තමයි. මොකද මේ මාර්ච් ඉවරයිනේ. පොත් කියවන්නත් තියෙනවා. මුලින්ම කියවන පොත තමයි මේක. මේ පොත නදිව දුල්නෙත් මහත්මයාගේ No Regrets Let's Love කියන ලස්සන පොත. අපි මේක කියවලා බලමු. ඒක ලස්සනයි කියලා හිතනවා. ඒක හරියම මේ බාව එක හරිම ලස්සනයි. මේ වෙදි මම කියවලා තියෙනවා පොඩක්. මේක Gen Z ජෙනරේෂන් එකට අදාළව ලියවුණු ලස්සන පොතක්. මේ වෙදි මම කියවලා තියෙනවා පිටු 36ක්. පොත් නවන්න හොඳ නෑ. මගේ බුක්මාර්ක් එක හොයාගන්න ඕනේ. පිටු 36ක් මම කියවලා තියෙනවා. ඉතින් අද මම එතන ඉඳන් කන්ටිනියු කරනවා මේ පොතත් කියවන්න. අද ලොකු වැඩ මට මුකුත් නැහැ. ඉතින් අපි මේක කියවමු. कैसे तेरे हुए से ना तो पूछने ना जाओ कैसे तेरे खुद से कैसे दूर टके ना पाओ कैसे तेरे खुद से ना तो पूछने ना जाओ कैसे तेरे खुद से कैसे दूर टके ना पाओ हरिव कम्मली මම අයිස් කොෆි එකක් හදාගත්තා. මං අයිස් කොෆි රෙසිපි එක ටික්ටොක් එකේ ෂෙයා කරා. හදලා බලන්න. ඒක රහයි. ඒක හදලා බලන්න ටික්ටොක් එකේ ෂෙයා කරලා තියෙන්නේ රෙසිපි එක. මම චිකන් එකකුත් හැදුවා. ඒව නම් වීඩියෝ කරේ නෑනේ. මම දැන් කන්න ඕනේ. වෙන විශේෂ මොකුත් නැහැ. මම පොතේ දැන් ගොඩක් කියවලා තියෙන. තා චුට්ටයි මට කියවලා ඉවර කරන්න තියෙන්නේ. අද කොහොමද ඒ පොත කියලා ඉවර වෙනවා. ඔය තමයි ඉතින් අද දවසේ විස්තර. මට පාර්සල් එකක් එන්න තියෙනවා. මම උදේ ඇහැරුණත් ඒ කෝල් එකට. හැබැයි දැන් වෙලාව 2ක් වෙන්න ළඟයි. තාම ඒක ආවේ නැහැ. හරි. ඔබ තමයි ඉතින් අලුත් අප්ඩේට්ස්. ख्वाबों में आना करके सोला सिंगार මං හදාගත්ත කෑම ගත් අරගෙන මං වීඩියෝ එකකුත් බල මම මගේ කෑම එක කෑවා. ඊට පස්සේ මං ආපහු මගේ පොත කියවන්න යනවා. ඒ පොත මම මේ දවස් 4ට කියලා ඉවර කරා. හරිම ලස්සනයි මේ පොත. ඒ පොත ගැන මම විස්තරයක් අනිවාර්යෙන් අරන් එන්නම්. ඇත දුරකට මටත් නොකියම නොයෙන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ඉතින් ඔබ තව දුරගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් උදේ ඉඳන්ම ඕඩර් එකක් එනකම් බලන් හිටියනේ. දැන් ඒ ඕඩර් එක තමයි මම අද හැරුනේ උදෙන්ම. මේ මට ඒ ඕඩර් එක ආවා. මම ඒක අන්බොක්ස් කරනවා වීඩියෝ කරා. ඒක වීඩියෝ වෙලා නෑ අනේ. දැන් කරන්න දෙයක් නෑ. මම ඒක අන්බොක්ස් කරලා ඉවරයි. හරි මම කියන්නම් ඒක මොනවද තිබුණේ කියලා. ඒක ඇවිල්ලා මේ මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වගේක්. ඒක ඇවිල්ලා දැන් ඔයාලා දන්නවනේ මගේ මම යන්න ආසම තැන්වල එකක් තමයි බීච් එක කියන්නේ. මම කොහෙ ගියාද මම මුහුදට යනවා තරම් සතුටක් නෑ මට. ඉතින් මම වෙලාවක් කලාවක් නෑ. දවල්ද උදේද හවසද මට දුකද සතුටද කිසි දෙයක් අදාළ නෑ. මම ඉක්මනටම දුවන්නේ බීච් එකට. අවුව ගානකුත් නෑ. ඔහේ ඉන්නවනේ. ඒ ඉඳලා මගේ ස්කින් එක මේ දවස්වල පිච්චිලා ඩැමේජ්ලා තමයි තියෙන්නේ. ඉතින් මට ආයෙමත් ස්කින් එක රිකවර් කරගන්න ඕනකම තිබුණ හින්දා මම ඕඩර් කරා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් දෙකක්.
මේ දෙක තමයි මම ඕඩර් කරේ. මම මේ දෙක තමයි අන්බොක්ස් කරනවා වීඩියෝ කරේ. ඒ වීඩියෝ වෙලා නැහැ වෙලාවට. අපරාධේ. මෙන්න මේ ප්‍රොඩක්ට් දෙක මම යූස් කරා. ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් රීස්ටොක් කරගන්න ඕනේ හින්දා මම මේ දෙක ආයෙමත් ඕඩර් කරා. මම මේක ඕඩර් කළ දවස් දෙකකින් වගේ මට මේ දෙක ආවා. ආවා අද දවසේ වෙන්න තිබ්බ ලොකුම දේ තමයි ඒක. ඊට අමතරව දැන් මට තේරෙන්නේ මගේ මම මේ පොත ප්‍රොඩක්ට් දෙක තව යූස් පොඩ්ඩක් කරලා තියෙනවා කියලා හොඳයිද ඉවර කරන්න. කියලා ඔයාලත් එක්ක රිවිව් එකක් ෂෙයා කරගන්න WhatsApp channel එකට join වෙලා ඉන්න. ඉතින් මම ඔක්කොම ටික ඉවරලා කීල්ස් එකටත් ගිහිල්ලා පොඩි බඩුවක් ගන්න තිබුණා. ඒ ටිකත් අරගෙන මම ආපහු ආවා. ලොකු දෙයක් කරේ නැහැ. ඊට පස්සේ ඉතින් මම රාට රාමයන් එකකුත් හදාගෙන එදා දවස මං මේ විදිහට ඉවර කරා. මම උදේම ලෑස්තිලා චර්ච් යන්න පිටත් වුණා. මට ලෑස්ති වෙන දේවල් නම් මොකද වීඩියෝ කරන්න බැරි වුණා. මම මගේ තමයි මට මතක් වුණේ vlog එක කන්ටිනියු කරන්න ඕනේ කියලා. අපි යමු පල්ලි. අද මොකද වෙන්නේ කියලා බලමු. මම උදේට මුකුත් කාලා ගියේ නැති හින්දා මම මගේ මයිලෝ එකකුයි රෝල් එකකුයි ගත්තා. මම මේ පික්නික් එකේ හිටියට මම මේ වෙද්දී පික්නිකෙන් ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ මම චර්ච් එකට යන ටික තමයි මේ තියෙන්නේ. මම බස් එකේදී මුකුත් වීඩියෝ කරේ නෑ. ඉතින් මං ඒ දෙකත් කාලා තමයි චර්ච් එකට ගියේ. ඔයා ලස්සනයි අද. ලස්සනයිනේ. අද මම තනියම දම්මාවෙත් නැහැ. මම මෙහේ ඉඳන් තනියම තමයි අද උදේ ගියේ. ඉතින් අද වුමන්ස් ඩේ එක සෙලිබ්‍රේට් කරා චර්ච් එකේ. හරිම ලස්සනට ඒක ඕගනයිස් කරලා තිබුණා යාලා. කෙන්දරේ පාලු කියලා නුඹලකදී දැනුනේ නෑ මට නම් පාලු ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ නුඹේ අඩුපාඩු ශ්‍රී ප්‍රකාශ කළ සේම දෙවියන්ගේ කරුණාපමණක් නෙවෙයි අනුග්‍රහයද ඔවුන් තුළ රජකම් කරන්න සලස්වන්න දෙවියන්ගේ ඔබගේ අනුග්‍රහයෙන් චර්ච් ඉවරලා මම අපහු ගෙදර ආවා. අනේ මට මුකුත් වීඩියෝ කරන්න බැරි වුණා එන මග. කෑමත් කාලා මම හොඳටම නිදාගත්තා. මට දෙකහමාරට විතර මම නිදාගත්තේ. මම හැරෙද්දි වෙලාව 6යි. නිින්ද ගියා මට. ඉතින් මට මුකුත් වීඩියෝ කරන්න දැන් තිබුණේ නැහැ. මම නිදාගෙන දැන් තමයි ඇහැරුනේ. දැන් නෙමෙයි දැන් පැය භාගයක් විතර වෙනවා හැරලා. දැන් මට තියෙනවා රූම් එක ඊයේ උදේ තිබුණා වගේ ආයෙත් හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ඔයාලත් එහෙමද කොහේ හරි ගමනක් යද්දි රූම් එක හොඳටම හැඩි වෙනවද? මං එහෙමයි ගමන ගිහින් එද්දි රූම් එක يعني ගමන යද්දි අස් කරලා එහෙම තියෙන එක පොඩි ගමනක් වුණත් කාමරේ හොඳටම හැඩි වෙනවා. මන් දන්නේ නැහැ කියලා. කොහොම හරි දැන් මේ හැඩි වෙච්ච රූම් එකත් අස් කරලා මම ආපහු වොෂ් එකක් දාගෙන එන්න අපි බලමු අද රැට මොකද වෙන්නේ කියලා. ළඟ ඉන්න කියා කඳුලක හුවා වෙලා සුසුමක පා කරලා තරුමල් කැකුළුනෙලා තුරුලට කන්න සිතා නිදි නැති කඳුළු සලා හදවත සින්න වෙලා නුඹ ළඟ මටත් හොරා තරුද නිදන්නේ සඳ පොලු මකන්නේ කවුදෝ මෙසිනේ ආදරවන්ති සතුට බෙදන්නේ මගේ පොලු මකන්නේ මම වොෂ් දාලා ආවා. දැන් වෙලාව 8යි. වොෂ් දාලා ආවා. අපි පොතක් කියවන්න ගමු. මම ඊයේ කියවන්න ගත්ත Don't Regrets Let's Love කියන පොත මම කියවලා ඉවර කරා. අද අපි අලුත් පොතක් කියවමු. අපි කියවන්න පටන් ගමු.
හිතවත්කම් හිත කඩලා තිබුණා අපරාධේ අපි හමුවී තිබුණ තුරුලේ සතපා අඳුරේ සනසා මදිවීද කියන් දැනුණා දවසක්වත් පෙම් කරලා තිබුණා ඉතුනේ නැතිදෝ වැරදි කියලා හැමදේ සඟවා පිටවී තිබුණා හිත නැත්ද දරා නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමින් නුඹ ගාව සනසුම පතමින් නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමින් නුඹ ගාව සනසුම පතමින් නුඹට හැමදාම ඉතින් මං දෙවැනි පොතත් අරගෙන මං ඇඳට අහවා පොතත් කියවන්න මේ පොත ගැන කියනවා නම් මේක හිරන්ත සිල්වා මහත්මයාගේ පළවෙනි නවකතාව දෙබිඩි කියන නවකතාව. ඉතින් මං අද පටන් ගන්නවා මේ පොත කියවන්න. මට හිතෙනවා මං මේක හෙට වෙද්දි කියවලා ඉවර වෙයි කියලා. මොකද මං කලින් පොතත් දවස් දෙකකින් ඉවර කරානේ. ඒ වගේම පේජස් ගණන් තියෙන පොතක් තමයි මේකත්. මම මේ වෙද්දි කියවගෙන යනවා. ඒක ලස්සනයි. මේ වෙද්දි බලමු මම මේ ගැන කියන්නම්කෝ ඔයාලට. ඔයාලා මේක කියවලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. පාට කියන්නද ඒ වගේ ලස්සන තවන ඒ වගේ ලස්සන තවන මීදුම් පිනිබොද දැස වසන් කර සමනල් සිහිනයා මම රැට මුකුත් කෑවේ නැහැ. ටිපි ටිප් එකක් කාලා පොතත් කියවලා අද දවස් ඉවර කරන්න තමයි මං හදන්නේ. මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඊට කලින් කියන්න ඕනේ හම්බෙන ගොඩක් අය. හම්බෙන්නේ මම ගොඩක් අය නෙවෙයි. දීප දෙනෙක් මගේ vlogs බලන. ඊට කියලා තියෙනවා vlogs මේ චුට්ටක් දිගට ගේන්නකෝ. එහෙම කිය. ඇත්ත තමයි මටත් ඒක හිතලා තියෙනවා. හැබැයි මේ වීකෙන්ඩ් එකේ දේවල් එකත් මම අදත් එහෙම හිතුවා අද වීඩියෝ එකත් ගොඩාක් ලොකු දිග වීඩියෝ එකක් නෙවෙයි. ඒ හින්දා මම මේක කියන්නේ අනිවාර්යෙන්ම මේකට පස්සේ ඊළඟ vlog එක අනිවාර්යෙන්ම ඔයාලා කියනා වගේ දිග vlog එකක් වෙයි. මට මම vlogs කරන්නේ චුට්ටක් මගේ ඒක මම චුට්ටක් ආස නැහැ. මම TikTok Facebook තමයි ඔය වීඩියෝස් අප්ලෝඩ් කර හිටියේ. මේ කලාතුරකින් YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒකත් එච්චර දිග වීඩියෝ එකක් නෙමෙයි. චූටි වීඩියෝ එකක් විදිහට තමයි අප්ලෝඩ් කර හිටියේ. මේ ඉතින් මට vlogs කරන්න කියලා බල කරපු යාළුවට පින්සෙත් දෙන්න දැන් ඔයාලා මගේ vlog එකක් බලනවා. ඉතින් එයාත් මට ඊයේ කෝල් කරාම මට කිව්වේ vlog එක ටිකක් දිගට ගේන්න එහෙම කියලා. මම ඕකේ මම කියලා ඉඳලා මට දැන් අද මම චර්ච් ගිය වෙලාවේ මගේ vlogs බලපු නංගි කෙනෙක්වත් මට කිව්වා vlog එක දිගට ගේන්නකෝ. මේ ගොඩක් චූටිනේ මම මගේ vlogs ඔක්කොම බලලා ඉවර කරා. එහෙම කියලා මට කිව්වා. අනිවාර්යෙන්ම මේකට පස්සේ වීඩියෝ එක vlog එක අනිවාර්යෙන්ම දිග vlog එකක් මම අරන් එන්නම් ඉක්මනටම. ඉතින් අද vlog එක මම මෙතන ඉවර කරන්නම්. මොකද මම වීකෙන්ඩ් එක මෙතනින් ඉවර වෙනවා. මොකද මම අද දැන් මේ අලුත් මම අර පොත කියවලා ඉවර වුණානේ. sorry. ඉතින් මම මෙන්න මේ පොත ගත්තා. අද කියවන්න මම මේ පොත කියවන්න පටන් ගන්නවා අද. ඉතින් මම මේ පොත කියවලා නිදා ගන්න යනවා. අද රාත්‍රියේ මොකුත් කන්නේ නැහැ. ඉතින් මට වීඩියෝ එකක් කරන්න ස්පෙෂල් මොකක්ද නැහැ. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි මම මගේ වීකෙන්ඩ් එක ගත කරේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම අනිවාර්යෙන්ම ඔයාලට ලස්සන දිග වීඩියෝ එකක් අරගෙන එන්නම්. vlog එකක් අරගෙන එන්නම්. ඉතින්
ඩේලි අප්ඩේට්ස් මම WhatsApp channel එකත් එක්ක ෂෙයා කරගන්නවා. ලොකු ෆලෝස්ලා ගොඩක් නෑ. පොඩියෙන් පොඩි ගාණක් ඉන්නවා. හැබැයි මම එයාත් එක්ක චූටි දේවල් ෂෙයා කරගන්නවා. ඉතින් thank you මම එක හිටියට මේ වීඩියෝ එක බලුවට. දිගටම ඉන්න මම ඉස්සරහට මීට වඩා ලස්සනට වීඩියෝස් අරන් එන්න ප්‍රොමිස් වෙනවා. ඉතින් thank you. හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම.